කබරගා ලිඳ වට කරගෙන ඉන්න වෙලාවේ කලෙත්තරන් ලිඳට ගියපු ටිකිරිලියාගේ කකුල කාපු දියබරියගේ විස්තරය තමයි අද බලන්න යන්නේ. මෙයා තමයි ලංකා දියබරියා. ලංකාවේ ඉන්න දියබරි විශේෂ අතරින් ලංකාවට ආවේනික වෙච්ච, ඒ කියන්නේ ලංකාවේදී විතරක් අපිට දැක ගන්න පුළුවන් දියබරි විශේෂය තමයි මේ. ගොඩක් විෂය වගේ පෙනුනට නිර්විෂ සතෙක් තමයි මේ ලංකා දියබරියා කියන්නේ. ප්‍රධාන ආහාරයේ විදිහට මාළු ආහාරයට ගන්න මෙයාලා වාසස්ථානය කරගෙන ඉන්නේ ජලය ආශ්‍රිත භූමි. ඒ කියන්නේ මේ සර්පයාට ජලය තුලත් හොඳින් කිමිදෙන්න හැකියාව තියෙනවා. මෙයාලා කලබල වෙච්ච වෙලාවට ශරීරය ටිකක් පුම්බලා සපා කෑමට තැත් කරන එක තමයි මෙයාලගේ සිරිත. කොහොම නමුත් පරිසරයට අයිති මෙයාලා පරිසරය වෙනුවෙන් අපිටත් කරන්න බැරි ලොකු රාජකාරියක් ඉෂ්ට කරනවා. ඒ නිසා මෙයාලට පරිසරයේ නිදහසේ ජීවත් වෙන්න දෙන එක මිනිස්සු වෙච්ච අපේ වගකීමක්.